ඔන්න ඉතින් ඔයාලව අදත් අපේ YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ මම අද ගෙනත් තියෙන්නේ ඔයාලත් 2025 2026 O level ලියපු නංගියෙක්ට මල්ලියෙක්ට නම් ඔයාලා මේ වීඩියෝ එක සෑහෙන්න වටී. ඉතින් ගොඩ දෙනෙක්ට මම කමෙන්ට් පොස්ට් එකක් දාලා අහලා තිබ්බා ඔයාලට අමාරු විෂය මොකක්ද කියලා. ඉතින් එතනදී ගොඩ දෙනෙක් වෝට් කරලා තිබ්බේ විද්‍යාව කියන විෂයට. ඉතින් විද්‍යාව කියන විෂයට ගොඩක් අය බයෙන් ඉන්නේ මේකට අමාරුයි W එකක් එයි කියලා එහෙම හිතන් ඉන්නේ ගොඩක් කට්ටිය. ඒ වගේම ගණන් කියන විෂයටත් ඒ වගේම තමයි. ඉතින් ඔයාලට ඒ කියන්නේ මේ විද්‍යාව විෂය ටිකක් අමාරුයි. හැබැයි ඔයාලා මේක තේරුම් ගන්න කරොත් ටිකක් ලේසි. ඉතින් කොහොම වුණත් මේ විද්‍යාව කියන විෂයේ ලකුණු බෙදෙන්නේ කියන්නේ මේ කොහොමද මේ A B C S W කියන මේ සාමාර්ථය යන්නේ කියලා ඔයාලට මේ වීඩියෝ එකේදී ඔයාලට මම කියලා දෙන්නම්. ඉතින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙලා ඉන්න. ඉතින් අපේ channel එකේ මේ O level result ගැන විතරක් නෙමෙයි තව e-money සහ business වගේ ඒවා ගැනත් කියලා දෙනවා. ඒ වගේම unboxing tech videos වගේත් දානවා. ඉතින් ඔයාලට පුළුවන් මේ videos බලන්න අපේ channel එකට ගිහිල්ලා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා මේ ඔයාලගේ මේ විද්‍යාව result එක ගැන කියද්දි. ඉතින් මුලින්ම කියනවා මේ ඔයාලගේ මේ O level result එක ඔයාලා දන්නවා ඇති පොදුවේ ඔයාලා ඉස්කෝලේ වලත් කියලා ඇති මේ ABCSW කියන සාමාර්ථ ටික යන්නේ කොහොමද ලකුණු ටික කියලා. ඉතින් ඔයාලා ඒ එකක් ගන්න නම් අනිවාර්යෙන් 75න් උඩ තියෙන්න ඕනේ. ඒ කියන්නේ 75 ඇතුළේ 75න් උඩ. ඒ වගේම B එකක් ගන්න නම් 65. ඒ කියන්නේ 65ක් තියෙන්න ඕනේ. ආවම ඉතින් 65ත් 74ත් අතර තමයි මේ B එක යන්නේ. ඉතින් ඔයාලට 74ක් තිබ්බොත් B එකක් තමයි එන්නේ. ඒ වගේම මේ C එක. ඒ කියන්නේ C එකක් ගන්න නම් ඔයාලට ලකුණු 50ක් තියෙන්න ඕන. 50ත් 64ත් අතර ඒ කියන්නේ ඔයාලට ඒ ටිකේ තිබ්බොත් C එකක් ගන්න පුළුවන්. ඉතින් මේ S එක 35ත් 49ත් අතර W එක එන්නේ 0.34ත් අතර. ඔයාලා මේ කලබල වෙන්න එපා. මේක තමයි ලකුණු බලන sheet ඒ කියන්නේ මේ ABCSW වෙන සාමාර්ථ බලන ලකුණු මට්ටම්. ඉතින් ඔයාලට හිතෙන්න පුළුවන් මීට වඩා අඩුවෙන් බලන්න ඉඩ තියෙනවා කියලා. ඉතින් මෙහෙමයි. ඉතින් සාමාන්‍ය පොදුවේ ගත්තොත් මේ ඒක 75 100ත් අතර තමයි බලන්නේ. ඉතින් එහෙම බලන්නේ. ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ විද්‍යාව වගේ විෂයක ලකුණු අඩුවෙන් බලයි කියලා. ඉතින් සමහර විට ඔයාලට පොදුවේ අමාරු නම් සමහරට එහෙම බලන්න ඉඩ තියෙනවා. ඔයාලා අනිවාර්යෙන් ඔයාලා ෂුවර් කරන් ඉන්න එපා. ඔයාලට ෆේල් වෙයිද S එකක් එයිද එහෙම ෂුවර් කරන් ඉන්න එපා. මොකද ඔයාලා අනිවාර්යෙන් ඔයාලා හිතනවට වඩා ලොකු රිසල්ට් එකක් එනවා විද්‍යාව වලට. හරිද? ඒ ඔයාලා ගොඩ දෙනෙක් බය වෙලා ඉන්නේ. ඉතින් ඒ හින්දා ඔයාලා බය වෙන්න එපා. ඔයාලා හොඳ රිසල්ට් එකක් එනවා. ඉතින් ඒ ගැන බය තියාගන්න එපා කියලා කියනවා. ඉතින් මේ ABSW කියන එකක් ගන්න සාමාන්‍යයෙන් ඔයාලට මෙහෙම කියන්න. ඔයාලට ඊට පස්සේ එතනින් ID එකක් ගත්ත හැකි. ඔයාලා මෙතන එකක් වගේ ගන්නවා නම් ඔයාලගේ බහුවර්ණ ඒ කියන්නේ බහුවර්ණ ප්‍රශ්න 40ක් තියෙනවා O level paper එකේ. ඉතින් මේ 40න් 32ක්වත් හරියන්න ඕන මේ එකක් ගන්න. ඒ කියන්නේ මේ ලකුණු 75ක් ගන්න. බහුවර්ණ ප්‍රශ්න 40ක් තියෙනවා කෙටි ප්‍රශ්න. ඒකෙන් 32ක්වත් ඔයාලා හරියන්න ඕන. ඉතින් ඔයාලා හිතන්නකෝ C එකක් S එකක් වගේ ගන්නවා. අනිවාර්යෙන් ඔයාලා ප්‍රශ්න 20ක්වත් හරියන්න ඕනේ කියන්නේ කෙටි ප්‍රශ්න පෙපරේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලට එහෙම කරන්න. ඉතින් ඔයාලට බය නැතුව සයන්ස් කියන්නේ විද්‍යාවට C එකක් S එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ලියන එකෙත් ටිකක් හොඳට ලිව්වොත් අනිවාර්යෙන් ඔයාලට C එකකට යන්න පුළුවන්. ඉතින් ඒ ටික කියන්නම්. ඉතින් ඔයාලා ගොඩ දෙනෙක් වෙලා ඇත්තේ ඒ හින්දා. ඉතින් ඔයාලත් උසස් පෙළේ කියන්නේ A level max bio වගේ කරන්න ඉන්නවා නම් ඔයාලට අනිවාර්යෙන් AB result එකක් ඕන. සමහරට AB නැතුවම ගියොත් C එකක්වත් ඕන max වගේ කරනවා නම්. ඉතින් ඔයාලට එහෙම කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ W එකක් S එකක් වගේ આવොත් උසස් පෙළට max bio කරන්න බෑ මං හිතන විදියට. ඉතින් ඔයාලට පුළුවන් ආයෙත් දෙවෙනි පාරක් ලියන්න. ඉතින්
එහෙම ලියලා ඔයාලට පුළුවන් මේ රිසල්ට් එක හදාගන්න. ඉතින් එහෙම තමයි වෙන්නේ. ඉතින් ඊට අමතරව ඔයාලා ගොඩ දෙනෙක් බලන් ඉන්න දෙයක් තමයි මේ විභාග කියන්නේ ප්‍රතිඵල එන දවස. ඉතින් ඔයාලට මේක ගැසට්.lk කියන්නේ ගැසට්.lk කියන එකකින් එන්න පුළුවන්. ඉතින් ඒකට ආවම මෙන්න මේ විදිහට පල්ලෙහාට යන්නම් මම. ඉතින් අලුත්ම තොරතුරු වලම මට පේනවා ඇති රිසල්ට් රිලීස් අප්ඩේට් එක. ඉතින් මේක තිබ්බ දවස් ඒවා මේවා තියෙනවා. ඉතින් ඔක්කොම තියෙනවා. ඊට පස්සේ මුළු අයදුම් කරුවන් 4,51,468ක්. ඊට පස්සේ ස්කූල් කට්ටිය, ඒ කියන්නේ ස්කූල් අයදුම් කරුවන් 3,82,249ක්. පෞද්ගලික අයදුම් කරුවන් 69,214ක්. ඒ වගේම එක්සෑම් සෙන්ටර්ස් 3,545ක. මේක වෙලා තියෙනවා. ඊට පස්සේ මේක මේ අධ්‍යක්ෂක මේ ඒ කියන්නේ මේක විභාග බලන කට්ටිය 35,000ක් කියලා තමයි මේක බලන්නේ. ඉතින් ඔයාලගේ රිසල්ට් ඉක්මනට එයි. ඉතින් දැන් මෙතන පෙන්ඩින් කියලා තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මේ රිසල්ට් එක ආපුවම මෙන්න මේ වෙබ්සයිට් එක හරහා බලා ගන්න පුළුවන්. ඉතින් ඒ ඔයාලගේ රිසල්ට් එක එන දවස මේ WhatsApp channel එකකට join වෙලා තියන් ඉන්න. ඉතින් ඔයාලට ඉක්මනින් ගන්න පුළුවන් වෙයි. ඉතින් මම හිතනවා දෙකිනා වීඩියෝ එක හොඳයි කියලා. ඉතින් ඔයාලා වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා set වෙලා ඉන්න. ඉතින් අදට ගිහින් එන්න ආයෙත් set වෙමු අලුත් වීඩියෝ එකකින්.